මරණය යනු සියල්ලේ අවසානයද? එසේනම් තමන් මීට පෙර ජීවත් වූ තැන්, මියගිය ආකාරය සහ තමන්ගේ නම පවා නිවැරදිව පවසන දහස් ගණන් දරුවන් ලොවපුරා හමුවන්නේ කෙසේද? බුදු දහම පවසන පුනර්භවය යනු හුදු විශ්වාසයක් නොවේ. එය පියවි ඇසට නොපෙනෙන අතිශය තර්කානුකූල සත්‍යයකි. අද අප විමසා බලන්නේ මේ මොහොතේත් ඔබේ විඥානය මේ ශරීරයෙන් තවත් ශරීරයකට රහසින් ගමන් කරන්නේ කෙසේද කියායි. විද්‍යාව පවසනවා ශක්තිය විනාශ කළ නොහැකි බව. බුදුදහම පවසන්නේද අපේ විඥානය නැමැති ශක්තිය මරණයේදී නිවී නොයන බවයි. මරණය යනු රූපවාහිනියක් ක්‍රියාවිරහිත වීමක් නොවී, එය හරියට දැල්වෙන එක් පහනකින් තවත් පහනක් දැල්වීමක් වැනියයි. පළමු පහනේ ගින්දර දෙවන පහනට ගියත් ඒ ගින්දර පළමු පහනම නොවෙයි. නමුත් දෙවන පහන දැල්වුණේ පළමු පහන නිසයි. අපේ විඥානයත් තෘෂ්ණාව නැමැති ගින්නෙන් මරණයේදී තවත් ශරීරයක් දල්වන්නේ අන්න ඒ ආකාරයටයි. මෙය හුදු මිත්‍යාවක්ද? නැහැ. යාන් ස්ටීවන්සන් වැනි ලෝක ප්‍රකට විද්‍යාඥයන් දශක ගණනාවක් තිස්සේ දරුවන්ගේ පෙර ආත්ම මතකයන් පරීක්ෂා කර තිබෙනවා. ඔවුන් දුටු පුදුමය නම් ඒ දරුවන් පවසන සෑම විස්තරයක්ම සැබෑ මරණ සහ පුද්ගලයන් සමග 100%ක්ම ගැලපීමයි. මේවා පරිකල්පනයන් නොවේ. මරණයේදී මැකී නොගිය විඥාන මතක ධාතුන් බව අද විද්‍යාවට පවා පිළිගන්නට සිදු වී තිබෙනවා. බොහෝ දෙනෙක් පටලවා ගන්නා තැනක් තිබෙනවා. බුදුදහම පවසන්නේ පුනරුත්පත්තිය ගැන නොවේ. ආත්මය නැමැති ස්ථීර දෙයක් කූඩුවෙන් කූඩුවට යන කුරුල්ලෙක් වගේ ගමන් කරන්නේ නැහැ. ඒ වෙනුවට පවතින්නේ නිරන්තරයෙන් වෙනස් වන විඥාන ප්‍රවාහයක්. එය හරියට ගංගාවක ජලය වගේ. ඔබ පෙර ආත්මයේ සිටි පුද්ගලයාම නොවන අතර සම්පූර්ණයෙන්ම වෙනස් පුද්ගලයෙකු දන්වේ. පවතින්නේ හේතුඵල දහමකට අනුව ගලා යන සිතක් පමණයි. දරුවෙකු පිළිසිඳ ගැනීමට මව්පියන්ගේ එකතුව පමණක් ප්‍රමාණවත් කියා ඔබ සිතනවාද? විද්‍යාවට අනුව එය එසේ වුවත් අධ්‍යාත්මික විද්‍යාවට අනුව එතනට ගන්ධබ්බ හෙවත් පෙර භවයෙන් චුත වූ විඥානයක් පැමිණිය යුතුයමයි. ඔබ අද උපදි සිටින මව්කුස සහ ඔබේ පවුල තීරණය කළේ අහම්බයක් නොවේයි. ඔබේම කර්ම ශක්තියයි. ඔබේ රූපය, ගතිගුණ සහ ඔබේ බුද්ධිය පවා ඔබේ ජාන, ජීන්ස් මෙන්ම ඔබ රැගෙන ඒ අතීත බලය මත තීරණය වන්නකි. ඔබේ සිරුරේ අමුතු උපන් ලපයක් තිබෙනවාද? බොහෝ පුනර්භව පර්යේෂණවලදී හෙළි වී ඇත්තේ පෙර ආත්මයේදී මිය යන විට සිදු වූ දරුණු තුවාල හෝ වෙඩිසලකුණු වත්මන් භවයේ උපන් ලප ලෙස පිහිටන බවයි. සිතේ ඇතිවන ඒ ප්‍රබල කම්පනය මීළඟ ශරීරයේ සෛල පවා වෙනස් කිරීමට සමත් වෙනවා. මනස සහ කය අතර ඇති ඒ අදෘශ්‍යමාන බැඳීම කොතරම් ප්‍රබලද කියා මෙයින් පැහැදිලි වෙනවා නේද? අපට පෙර ආත්ම මතක නැත්තේ ඇයි? මරණයේදී සහ උපතේදී සිදුවන ඒ දරුණු කායික වේදනාව නිසා අපේ මතකය ෆෝමැට් වූ පරිගණකයක් වගේ වෙනවා. නමුත් එය සම්පූර්ණයෙන්ම මැකී යන්නේ නැහැ. ගැඹුරු භාවනා මගින් හෝ
මනෝවිද්‍යාත්මක උපක්‍රම මගින් අපේ යටිසිතේ තැන්පත් වී ඇති ඒ සංස්කාර යලි අවදි කළ හැකි. පිරිසිදු මනසකට කාලයේ තිරය විනිවිද දැකිය හැකි රහස එයයි. පුනර්භවය යනු මිනිස් ලෝකයට පමණක් සීමා වූ දෙයක් නොවෙයි. අපේ විඥානය හරියට ගුවන් විදුලි සංඛ්‍යාතයක් ෆ්‍රීකවන්සියක් වගෙයි. අපේ කර්ම ශක්තියට ගැලපෙන ඕනෑම ලෝකයකට අපව සම්බන්ධ වෙන්න පුළුවන්. එය තිරිසන්, ප්‍රේත, නිරය හෝ දිව්‍ය ලෝකයක් විය හැකියි. බුදුන් වහන්සේ වදාළේ මේ අනන්ත සංසාරයේ අප සෑම තැනකම ඉපදී ඇති බවයි. ඇතැම් දරුවන් කිසිවෙකුගේ ඉගැන්වීමක් නැතිව සංගීතයට හෝ ගණිතයට පුදුම දක්ෂතා දක්වන්නේ කෙසේද? ඒවා පෙර ආත්මවලදී ඔවුන් පුහුණු කළ දක්ෂතාවන්ගේ ශේෂයන්ය. පුබ්බේච කත පුඤ්ඤතා. ඔබ අද කරන කුසලයක් හෝ ඔබ තුල ඇති විශේෂ දක්ෂතාවයක් යනු ඔබ පෙර ආත්ම දහස් ගණනක් පුරා රැගෙන ඔබේම බලයයි. පුනර්භවී රහස දන්නා කෙනෙකු මරණයට බියවන්නේ නැහැ. මක්නිසාදයත් ඔහු දන්නේ මේ තවත් එක් නවාතැනක අවසානයක් පමණක් බවයි. මරණය යනු පරණ ඇඳුමක් මාරු කරනවා වැනි සරල දෙයක් බව වටහා ගැනීම සැබෑ මානසික නිදහසකි. ඔහු කරන්නේ තම මීළඟ ගමන සඳහා අවශ්‍ය පින සහ කුසලය රැස් කර ගැනීමයි. නමුත් මදක් නවතින්න. මේ පුනර්භවය යනු මහා වෙහෙසකර ගමනකි. නැවත නැවත ඉපදීම, ලෙඩවීම සහ මිය යාම කෙලවරක් නැති දුකකි. බුදුදහමේ පරම අරමුණ වන්නේ මේ රෝදය නතර කිරීමයි. ඒ සඳහා තෘෂ්ණාව නැති කරන විට නැවත උපතක් කරා ගමන් කිරීමට ඇති ඉන්ධන අවසන් වී යයි. එයයි නිවන නමින් හඳුන්වන සදාකාලික ශාන්තිය. අද අප කතා කළේ පුනර්භවයේ අභිරහස ගැනයි. ඔබ අද මෙතනට පැමිණියේ හිස් අතින් නොවෙයි. දීර්ඝ සංසාර ගමනක මතකයන් සහ කර්මයන් සමගයි. මේ වීඩියෝව ගැන ඔබ සිතන්නේ කුමක්ද? ඔබේ ජීවිතේත් පෙර ආත්මයක සලකුණු තිබේද? පහලින් කමෙන්ට් එකක් දාන්න. අපේ මේ ගමනට එකතු වෙන්න channel එක subscribe කරන්න. මීළඟ කතාංගයෙන් පන්සලට යන බොහෝ දෙනෙක් තමන්ගේ ප්‍රශ්න විසඳ ගන්න දේවාලයට යන්නේ ඇයි? දෙවිවරුන්ට ඇත්තටම අපේ ප්‍රශ්න විසඳිය හැකිද? දේවාල සහ දෙවිවරුන්ගේ සැබෑව ඊළඟ කොටසින්. ඔබ සැමගේ සංසාර ගමන සුවපත් වේවා.